2025-29 දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් තියෙනවා. එතකොට ඊට වැඩිය බරපතල කාරණයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් වැඩසටහනක් ඇතුලේ අපි ඉන්නේ. ඔවුන් ඉතා පැහැදිලිව දීලා තියෙන ටාගට්ස් වල මේකත් යම් තැනක තියෙනවා. ඔය දූෂණය සහ නාස්තිය පිටු දැකීම කියන කාරණය. දැන් මොකද්ද පේන්න තියෙන විදිහට අනාගත සැලැස්ම මේක දැන් කොතෙන්ටද එතකොට මේක යන්නේ? දිගටම පරණ වෙච්ච සිද්ධි විමර්ශනය කර කර ඉන්න තැනට යනවද? එතන නැත්තම් එතනින් එහා ඊළඟ පිම්මක් තියෙන බවක්ද පේන්න තියෙන්නේ? ඔව් මම හිතන්නේ මූලිකවම අපි කියන්න ඕනි මේ රටක නීතිය විධානය ආරක්ෂා වීම අල්ලස දූෂණය වංචා වැළැක්වීමේ පසුබිම පදනම. එතකොට දේශපාලන බලය කියන ඒ ශාඛාව. ඒ කියන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවි මේ රාජ්‍ය ආයතන නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා උද්දීපනය කරන්න අමාරුයි. මේක අපි පිළිගන්න ඕනේ අද සමාජයේ. දැන් මෙතුමිය කිව්වා පවතින රජයේ කෙනෙකුටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙච්ච දවසට තමයි විශ්වාස කරන්න පුළුවන් කියලා. මම ඒක එකඟ නැහැ. පවතින රජය එහෙම කරන්නේ නැත්තම් ඒකෙන් කලින් අයට විරුද්ධ වුණත් ඒක කරන්න ඕනි. මොකද නිවාරණය කියන එක ඇචීව් කරන්න බෑ. වැරද්ද හෙලා දකින්න නැතුව. වැරද්දට දඬුවම් කරන්න නැතුව. එතකොට මෙතන එක්තරා විදිහක දැන් අල්ලස හෝ දූෂණය පිළිබඳ එක පැත්තකින් ගයන් වැරදිකරුවන් නීතිය රැහන්ට හසු කරගන්න ඕනේ. දෙවැනි එක තමයි මේ වගේ සිදුවීම් වළක්වන්න ඕනේ. කොහොමද වළක්වන්නේ? ඒකනේ ඔබ අහපු ප්‍රශ්නේ. ඒතර වළක්වන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන තේමාවක් අපේ සමාජයේ පිළිගන්නවා. එතකොට මේක දැන් යට ඉඳලම බෙහෙවින් අර මෙතුමියත් කිව්වා වගේ පාසලේ ටීචර්ට සාරියක් වලල්ලක් මාලයක් දෙන්න තැන ඉඳලම අල්ලස කියන එක සමාජයේ මුල් බැසගත් දෙයක් වෙලා තියෙනවා. ඒතර මේක වැළැක්වීම සමාජයේ රැකගනිමින් සමාජයේ කඩා දාන්න නැතුව මේක වැළැක්වීම සඳහා ඉස්සලා ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන්න ඕනි අත්‍යවශ්‍යයි. ඒතර මේ වෙනකොට රටේ පැහැදිලි ලෙසම අර පිරිමැස්මෙන් ජීවත් වීම රාජ්‍ය වියදම අවම කිරීම දේශපාලනකයන්ගේ වියදම් අවම කිරීම කියන එක ආදර්ශයෙන්ම පැහැදිලිවම පෙන්눔 කරලා තියෙනවා. යන යාන වාහනේ ඉඳලම රාජ්‍ය උත්සව සඳහා යන වියදම් වල ඉඳලම මේක සමාජයේ දකින්න ඕනේ. මේක දේශපාලඥයා ඇමතිවරයා අගමැතිවරයා ජනාධිපතිවරයා මෙහෙම දකිනකොට ඊළඟට මේක පේන්න ඕනේ ලේකම්වරයාට. ඊළඟට මේක පේන්න ඕනේ ආයතන ප්‍රධානීන්ට. මෙන්න මේක අව탁සේරු කරන්න බෑ. අද සමාජයේ මේ පහුගිය මාස 7 වගේ කාලය ඇතුළත මේ ආදර්ශය දීම නිසා නීතිය ක්‍රියාත්මක වන ආයතන උද්දීපනය වෙලා තියෙනවා. මේක දේශපාලන බලපෑමක් හැටියට අර්ථ නිරූපණය කරන්න බෑ. සක්‍රීයව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕනි කියන තැනකට සමාජය ගෙනහල්ලා තියෙනවා. දැන් සමා වෙන්න පොඩ්ඩක් බාධා කරනකොට දැන් ඇමතිවරයා ඩබල් කැබ් එක යනවා. අමාත්‍යාංශ ලේකම්වරයාට ත්‍රිවිල් එක යන්න බෑනේ. ඔව්. එතකොට නමුත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දුන්න වාහන තියෙනවා. ඔව්. ඔවුන් අපි පේනවා සමහරක් වෙලාවට ඔය ලොකු ඉහළ මට්ටමේ වාහනයක යන්න පුළුවන්. සුපිරි වාහනයක V8 එකක ප්‍රාඩෝ එකක බෙන්ස් එකක යන්න පුළුවන්. දැන් ඕකෙන් පස්සට ගියොත් රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙනව නේද? එහෙම වෙන්නේ නැද්ද? දැන් අපි බල කරලා නැහැ එහෙම දේශපාලකයා දෙන ආදර්ශය රාජ්‍ය නිලධාරියා මත බලයෙන් පැටවීමක් කරලා නැහැනේ ගයන්නේ. දැන් ඔබ කියන විදිහට ඔබට පේනවනේ. ඒතර රාජ්‍ය නිලධාරියෙක් ඒගොල්ලන් වරප්‍රසාද හිමි දේවල් ලබා ගන්නවා නම් ඒක පිළිබඳ දේශපාලකයාට ඉරිසියාවක් නැහැනේ. දේශපාලඥයාගේ හිත තුල වැඩ කරනවා රට ආර්ථික වශයෙන් බංකොලොත්. රටට ටාගට් තියෙන අවුරුදු 5ක් තුල ඇචීව් කරන්න. සමස්තයක් වශයෙන් රාජ්‍ය වියදම් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ලිපි ද්‍රව්‍ය රාජ්‍ය ආයතනවල සැපීමේ සිට බරපතල හිඟයක් තියෙනවා රටේ. මූල්‍යමය හිඟයක් තියෙනවා. මේක මූල්‍යමය කළමනාකරණය කර ගැනීමේදී ආදර්ශයක් පෙන්විය යුතුමයි. කවුද ආදර්ශය ඉස්සලා පෙන්වන්න ඕනේ? බලය දරන දේශපාලඥ ආදර්ශය පෙන්වන්න ඕනේ. සමාවෙන්න. දැන් ඔහොම කිව්වට රටේ නායකයා යන්න ඕනේ හෙලිකොප්ටරේ යන්න ඕනේ ගමන. රටේ නායකයා යන්න ඕනේ ඒ මට්ටමට ගැලපෙන වාහනයක. ඇමතිවරයා යන්න ඕනේ ඒ මට්ටමක ගැලපෙන වාහනයක. ලේකම්වරයා යන්න ඕනේ ඒ මට්ටමට ගැලපෙන වාහනයක වගේ තර්ක තියෙනවා. කොහෙද ගයන්නේ එහෙම එකක් කියලා තියෙන්නේ? රාජ්‍ය කාර්ය ඉෂ්ට කිරීම සඳහා ප්‍රවාහනයක් අවශ්‍යයි. ප්‍රවාහනයේ අවස්ථාවන හෙලිකොප්ටරේද පාරෙන්ද නැවෙන්ද කියන එක තීරණය වෙන්න පුළුවන් අවශ්‍යතාවය අනුව.
එතකොට ඕවා ওই වගේ සංකල්ප වලින් මිදෙන එක තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ. භෞතික පරිසරය දියුණු වීම, සමාජ වශයෙන් පිරිසුදු වීම, එතිකල් සදාචාරාත්මක වශයෙන් පිරිසුදු වීම. මේ දැන් ඔබ අහනවා නිවාරණය නේ ඇහුවේ. වැරදි කරයන් දනුවන් දී මේක පැත්තක්. නිවාරණය කිරීම සඳහා මේ දේවල් වෙන්න ඕනේ නැද්ද? මේ දේවල් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ දේශපාලඥයාගේ තමාගේ සිතුවිල්ල රාජ්‍ය නිලධාරියා මත බලහත්කාරයෙන් පටවනවා කියලා. අර ගස් බඳින දේවල් නෙමෙයි මේ. බය කරන දේවල් නෙමෙයි මේ. හෙලා දකින්න දේවල් නෙමෙයි මේ. දේශපාලඥයා කවදාවත් නීති විරෝධී අනක් දෙන සංස්කෘතියක් තුලින් මේක කරන්න බෑ. හැබැයි රාජ්‍ය නිලධාරියාට අන නීතියෙම තියෙනවා. ඒකනේ ආයතන ප්‍රධානින් වරදක් කරොත් ඒ නීතියේ විධානය නීතිය අන ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලොත් වග්කියුතු බව පේනවා. එතකොට මේ සංස්කෘතිය නිර්මාණය කිරීමත් එක්ක ඔබ කලින් මොහොතකට කලින් ඇහුවා ගොඩාක් අනපනක් තියෙනවා මේක නිකන් අවුලක්ද කියලා. සමහර වෙලාවට මේ අනපනත් පැනවීමම ව්‍යාකූල මිත්‍යාවක් බවට පත් වුණා. හොඳම උදාහරණය 2023 ගෙනාවු මේ අල්ලස්සෝ දූෂණ පනත. ඒ පනතේ දැන් ප්‍රධාන වශයෙන්ම වැඩ බලන අල්ලස් කොමිෂන ජෙනරල් කෙනෙක් පත් කරන්න ප්‍රතිපාදන තිබුණේ නැහැ. දැන් මේ පන්ත ක්‍රියාත්මක කිරීමේ මහජන බලයක් සහිතව ඇවිල්ලා අලුත් ආණ්ඩුව වාඩි වෙනකොට ඔක්තෝබර් මාසේ 8 වෙනිදා අල්ලස් කොමිෂන් ජෙනරාල් ඉල්ලාස් වෙනවා. අධිකරණ කෘත්‍යයක් හින්දා. ඊට පස්සේ මාස 3ක් යනකම් කොමසාරිස් ජෙනරාල් වරේ පත් කරගන්න බැරුව මාස 3ක් ගත වුණා. පනත ඉඩ නැහැ පත් කරගන්න. මාස 3කට පස්සේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ක්‍රියාදාමය තුල පත් කරගන්න පුළුවන් නේ. ඒ පත් කරගන්න තෙක් වැඩ බලන කෙනෙක් පත් කරගන්න පන්ති ප්‍රතිපාදන නැහැ. ඉතින් මේවා මේ ලාච්චුවේ තියාගන්න පණ උපපණත්නේ. මේවට සක්‍රීය බවක් දෙන්නත් මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන අය මහජන අභිලාෂය ක්‍රියාත්මක කරන්න ඕනේ අපි. මේවට සක්‍රීය බලයක් දෙන්න මේ නීතිය සංශෝධනය කරන්න ඕනේ. දැන් හෙට අනිද්දා මේ නීතිය මේ අඩුපාඩු ටික සංශෝධනය කරනවා.